මම යන විදිහට මෙන්න තනකොළ කපාගෙන යන්නේ. ඒ මෙහෙට එන්න. මේ අපි යන්නේ කෝච්චි පාරේ. කොහෙද ඔයා? කොයිද બોලේ මේ? සස්මිත ඇලියේ නේ. පොඩ්ඩක් ඉන්න මං ඇවිල්ලා උදව් කරනකම්. උදව් කරන්න දෙයක් නැහැ. උට එතනින් උඩට පනින්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්නට හැපි තමයි. අර කියන්නේ මේක මෙලෝ රහක් නේ. අනේ මේක සුපිරි අප්පා. මේක නෙමෙයි අර කලින් මැප් එක. කලින් මැප් එක නේ සුපිරි. ක්‍රියේට් දීලා කීයද කියලා බලාගත්තා. 3386. 3386. ස්ටාර්ට් දේ. 3386. පොඩ්ඩක් ඉන්න මං එනකල්. පොඩ්ඩක් ඉන්න එපා. එපා. ඒ සස්මිත යන්න එපා. මම ඉන්න කල් ඉන්න. මේ ඉන්නේ කොල්ලා. දැන් අද තියෙන සස්මිතයට මාව හොල්ලන්න. මං ඕව හොල්ලනවා කිය කවද්ද? මනුත එහෙනම් මගේ කෙඩි පාර දාලා මං ආයිත් යනවා. නෑ මාව අල්ලන්නද? ඔයා මාව දල්ලන්න මං ඔයාව දල්ලන්නේ. ඔයා මාව අල්ලන්න. මං සූර ලෝක යනවා මේ පාරත් ආයි. දන්නවනේ ආයි. ඔව්. ගිය පාර අන්න හප්පනවා. රේසන්. හරි. අයියෝ චුට්ටයි. අයියෝ රිලිස්සනවනේ. ගිය වීඩියෝ කරන් ආතල් ග්ලයිස් කියලා ගයිස් තාම දැම්මෙත් නෑ මම හිතන්නේ YouTube. අපි වීඩියෝස් නම් කරා part 1 කියලා මට සීරි. මේ කොහෙද යන්නේ අනේ? මේ මට එන්න බෑ. මේ මට උදව් කරන්න පොඩි පාරක් ගහලා. මහත්තයා ආවද? නැත්තම් මම යට පාරෙන් ගිහිල්ලා අල්ලන්නම්කෝ. මහත්තයාට මට ඇඩ යනවා. පුතා එහෙම නිකන් ඉන්නේ. එන්නකෝ. එන්න යට පාරේ කෙටි පාරවල් අවදානම් රථේ කොහෙද මෙතන පල්ලයට දැම්මනේ නැත්තම් බොරු වැඩනේ අපි කරන්නේ මේ. ඔව් ආයේ පන්නනවා බොරුවට. මේ මුව පෙන්නන්නේ මට ඔයාව පොඩ්ඩක් ඔහොම නතර වෙන්න. මේ ඉන්නේ ළඟට පෙන්නන්නේ නැහැ ළඟම ඉන්නේ. කොහෙද මේ ඉන්නේ? අනේ මේ මට හප්ප ගන්න බෑ ළඟට වෙනවා. ඉස්සර වීඩියෝ වල නම් හප්පනවා guys. මෙන්න මුත් එක්ක බෑ දැන්. රිවර්ස් යන්නේ. අන්න එහි මොකද උනේ? 1යි 10ක් ගැහුවා. 10ක් ගහන්න තියෙනවට. හරි. මේ රෝද පාර දිගේ යනවා දැම්මා. කොල්ල මේ අරි ඉන්නේ. සස්මිත පුංචා. එන්න මොනද මම හපන්න. හැපුවා. අනේ අතාවරක් හපන්න. හරි මම 3ක් හැපුවා. ඔයා මාව 3ක් හපන්න තියෙන්නේ. මම මනෝතය හපන්න තියෙන්නේ දැන්. මම 3ක් හැපුවා. ඔයාට මාව හපන්න තියෙන්නේ. අම්මෝ මේ කොහෙන්ද මේ උඩකින් ආවා? මනෝතය මම දැන් යන්නේ සූර ලෝකේ යන්න බලන්න මං යන විදිය සූර ලෝකේ. අයියෝ මනෝතය බලන්නකෝ මං යන සූර ලෝකේ යන්න. ඔන්න මනෝතය මං යන ඉතින් ඔන්න යන්නේ ආයි සූර ලෝකේ. සස්මිත මේ මං ඔයාගේ ළඟටම ඇවිල්ලා ආතල් දෙනවා. ඔයාට මාව ඒත් අල්ල ගන්න බෑ. පේන්නේ නැද්ද මාව? මම සූර ලෝකේ යන්නේ දන්නේ නැත්තයි. දිස්ටියම් සූර ලෝකේ යන්න බෑ අප්පා. ඕ මේ ගිය පාර බග් එකන්නේ. හරි එහෙනම් මේ ගස් අස්සෙන් දාලා සස්මිතගෙන් බේරලා යන්නේ. අනේ මන්න ආතල් එකේ ඉන්නවා මූ මේ මෙතනට එන්නේ නැහැ. කොහෙද ඔය යන්නේ? මං මේ ආතල් එක්ක ඉන්නවා. ඔය ආතල් එකේ ඉන්න මම මොනතේ මට වඩා ගොඩාක් දුරින් යන්නේ. මං දැන් නම් ළඟ ඉන්නේ. ඒකනේ කියන්නේ මට පේනවා. මට සස්මිතව පේනවා. ඒක නිසා මම මෙහි යන්න ඕනේ. සස්මිතයට හැප්පිලා මාතල්ලයක් දෙනවා සස්මිතයට. සස්මිත පැචියා. කොල්ලා එනවනේ. හරි මට පේනවා. මේ ඔයා මේ පෙන්නවුනේ නැතුණාට. මට නම් පේනවා සස්මිතව. මේ නවත්ත කරේ මම මොනතේවට වුණා. නෑ ඔයා මට අහුවෙන්න නෑ. ඔයාට මාව හප්පන්න දෙන්න දුම් පාරක්. ඇයි? ඒක තමයි නීතිය සෙල්ලම.
ඒක තමයි මම සස්මිතගේ හැංගිලා ඉන්නේ මේ පාර. මම ඔයාගෙන් හැංගෙන්න බලනවා. අනේ ඔයා මගෙන් ඔයාගෙන් හැංගෙන්න අපි එන්න එකට යන්කෝ. ඉතින් හැමතැනම අපි දෙන්නටම අපි දෙන්නම එකම පාර ගියා නම් හරිනේ. ඔව් ඉතින් ඔයාලට මාව අල්ලන්න බැරි සින්න තියෙන්නේ. මේ සස්මිත මේ අම්මට තිරි. මේ ගොඩක් දුර ඉන්න ඔයා. මේ මාව අල්ලන්න පුළුවන් නම් අයියෝ තා චුට්ට තියෙන්නේ සස්මිතට මාව අල්ලන්න. කවුදල අම්මට සිරි 1 දෙකක් දෙන්න කලින් මම පැල්ලා ගියා. මං යන්න අර අතන ඉන්නේ. මාත් එතනම හැප්පිලා ඉන්නේ. තොබ බසනා බස්සනගෙන කාගේ මම මෙතනින් මාරනවා. ඒක ඔයාට මාව හප්පන්න තියෙන තව දෙපාරයි. මම මෙතනින් මාරුවෙන්න යන්නේ. ඔයාත් එක්කම වැට ගාවන ඉන්නේ. ඔයා ඉන්න තැන මට හොයාගන්න බෑ. ඔයා මට වඩා ගොඩක් දුරින් ඉන්නේ. ඔයාත් මට වඩා ගොඩක් දුරින් ඉන්නේ. මම මේ ආතල්ලක් දෙන්නේ. මේ මං ඔයාට පිටිපස්සේ ඉන්නේ. මම කෙටි පාරකින් පිටිපස්සෙන් ආවා. සනසයි. තල්ලුව තුන්න පොඩි මල්ලි. පල්ලයන්ව ගිල්ලෙන්න. දෙපාරයි දැන් හැප්පිලා. මං ඔයාට ගැව්වේ. නික අම්මට හරි දෙපාරයි. තව එක පාරයි තියෙන්නේ. අඩේ. පළවෙනි කොතුරි. අම්මට දිරි කොල්ල යනවනේ. මාව දාලා. ඔන්න මෙන්න. හරි මං රිවර්ස් යන්නේ. මාත් දැන් රිවර්ස් තමයි යන්නේ ඉතින්. සස්මිත මම මේ ඔයාලට පෙන්නන්න මගේ නම ඇති. ඉන්න මාත් එනවා පස්සේ. මම පෙන්නනවා. එතකොට අම්මට සිරි දැම්මට ඔයා වල්ලන්න තියෙන්නේ. ඉන්න එකයි පටන් ගත්තේ නෑ. ඔන්න 1 2 3යි. මට ෆෝන් එකක් හම්බුණා. ඉතින් පටි ෆෝන් එක. ඒක තමයි. අයියෝ ඔන්න මෙන්න ගියේ. මේ සාස්මිත චුට්ට නැවතනෝ කාතල්ලක් දෙන්න මං වගේ. මං ඔයාට ඔය හැංගෙන්න නැතුව මං ආතල්ල ගිහින් හිටියා. අපි දැන් හම්බුණා. අනේ අපි දැන් එකට යන්කෝ. එකට යන්න තියා මං ඔයාව හප්පන්න ඉන්නේ දැන්. හප්පන ඇසෙල්ලම් බෑ. නෑ මට තව එකපාරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයා එකපාරයි නවත්තමු. හරි මට ඔයාව හම්බුණා. මට ඔයාව හොයන්න තියෙන මේ මැප් එක ඇතුලේ. මේ මැප් එක ඇතුලේ නම පෙන්නනවා තොරෙම අයියෝ. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. ඒ කටුක සත්‍ය අපිට විඳින්න සිද්ධ වෙනවා. සුබ උදෑසනක්. මම දැන් කෙටි පාරවල් විශාල ශබ්දයක් සමග කරදරයක් පැමිණියා. මේ බලන්න. අර ටීචර් මොන්ඩිසෝරි. හරි එකයි. ඒක බලන්න චිත්ත. ආයි දන්නවනේ. නේද තාත්තේ මිනිහා. දන්නවනේ අපි ගැම්මනේ. මේ එකයි අනේ මේ එකයි සූර ලෝකේ යන වැඩ කරන එපා ගත වැඩ. පොත අම්මට දිරි අපි දෙන්න එක තැන. හරි හරවලගමු කොල්ලෝ. කොල්ලා මට පිටිපස්සෙන් ඉන්නේ. හරි. එහෙමනේ. හරි. හරවුවා මට සිරේ. අනුත් අය හැප්පුණා වගේ ගිහිල්ලා. හරි මට පේනවා සස්මිතා කොහෙද ඉන්නේ කියලා. දෙවනි එක ගහනවා. අම්මට සිරි. හරි ඉවරයි තමයි. 1 2 දෙවනි එක ඔය. එන කොල්ලා අපි දැන් කොහෙද ඉන්නේ? මම ඉන්නේ සූර ලෝකේ දාන්නවනේ. කොල්ලේ හැප්පෙමු අපි. කොහෙද ඉන්නේ? අඩේ මං වාගේක බලන් ඉඳලා මං කොහෙද ඉන්නේ කියලා මන් දන්නේ නැහැ. අරින්නේ බීලෝ මට. දන්නවා අපි යන්නේ සූර ලෝකේ. අන්තිම එක හප්පන්න තියන්නේ. ඊට පස්සේ උඩ මාව හප්පන්න තියන්නේ.
අයියෝ මට ඔයා මල කරදරයක් වුණානේ දැන් නම්. 3යි මේ විහිකුණා ගින්දර. දැන් ඔයාලට මාව හප්පන්න තියෙන්නේ. හැම වෙලේම කරනවා ගින්දර. ගින්දර විහිකනවා. ඔයාලට මාව දැන් අල්ලන්න තියෙන්නේ. අනේ බෑ අප්පා. නෑ ආතල්ලේ ඉන්න මම එක තැන ඉන්නේ. මම එක තැන ආතල්ලගේ එක මැප් එකේ සාමාන්‍ය විදිහට ඉන්නවා. ඔයාලට පුළුවන් නම් හොයාගන්න hide and seek. ඔයා නැවතිලා ඉන්න ඉතින්. නාගන්න. අනේ යන්නකො බහන් දිහා කාමරේට. ඔයා තමයි අර ඒ කටුක සත්‍ය අපට බාර ගන්න වෙනවා. සුබ උදැසනක්. එකපාරයි. හැප්පෙන අනාත් කරන්න. මොකක්ද ඒ සත්‍ය? කවුද සත්‍ය බොහොම කටුකයි? සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. ඒ කටුක සත්‍ය අපට බාර අවරිනේ ඒකනේ. සුබ උදැසනක්. සොනාදර ගිහිල්ලා නම් දෙවනි පාටකෙන් හම්බෙමු. එපා ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරන්න. ඔයා මට